දැන් මේ අර ඕස්ට්‍රේලියාවට ණය වාරිකය ගෙවද්දී යම් මූල්‍ය වංචාවක් වෙලා කියලා හැමෝම නිකන් ගොඩ දෙනෙක් කියනව නේද? ගිය ආණ්ඩුත් මේමයි මේ ආණ්ඩුවත් මේමයි සේරම හොරු කියලා කියනවන්නේ. ඉතින් දැන් ඔයාලට මේක පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. දැන් ඔයාලගේ ගමේ ඉන්න කෙනෙක් කියනවා නම් අම්බෝ මේ ආණ්ඩුවත් මෙහෙමයි කියලා. දැන් ඔයාලට මේක පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. මොකද මේක ආර්ථික විද්‍යාවත් එක්ක සම්බන්ධ ක්‍රියාවලියක් නෙමෙයි. හරි. මොකද අපි රාජ්‍ය මූල්‍ය කියලා ඒකකයක් ඉගෙන ගන්නවනේ. මේ රාජ්‍ය මූල්‍ය තුලින් අපි කතා කරන්නේ ඇත්තටම රජයේ ආදායම්, වියදම් සහ මේ ණය ගෙවීම, ණය ලබා ගැනීම මේවා කළමනාකරණය පිළිබඳව ඉගෙන ගන්න. ඒතකොට මෙන්න මේ හා සම්බන්ධයෙන් තමයි මේක පැහැදිලි කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක පැහැදිලි කර ගැනීමේ සමාජගත කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒතර පුතා මේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මේ සමස්ත පැහැදිලි කිරීම නැත්නම් ඊට අදාළ වන සංකල්පයන් ඉදිරිපත් කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 17 වෙනි පරිච්ඡේදයේ තුලින්. මේ 17 වෙනි පරිච්ඡේදයේ තමයි රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මේ රාජ්‍ය ආදායම්, රාජ්‍ය වියදම්, විදේශ ණය හෝ දේශීය ණය ගෙවීම, කළමනාකරණය මේ හැම දෙයක් පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. ඊට අදාළව තමයි මේ කටයුතු රජයන් විසින් සිද්ධ කරන්නේ. හරි. හරි. එතකොට දැන් මෙතන මේ ඕස්ට්‍රේලියාවේ අපනයන ආයතනයකට ওই ණය වාරිකයක් ගෙවද්දින ඔය කතාව වෙලා තියෙන්නේ. ඇතනම පුතාවගේ වෙලා තියෙන මෙන්න මේකයි. දැන් අපි ඕස්ට්‍රේලියාවෙන් යම්කිසි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ආනයනය කරන්න ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක කරන්න අපිට විදේශ විනිමය නැති හින්දා අපි නැති කියන්නේ අර ඒකට දාන්නේ නැතුව ඒ ඕස්ට්‍රේලියාව තුළ ක්‍රමවේදයක් තියෙනවා මේ රජයට අනුබද්ධිත ආයතනයක් තියෙනවා. මේ එක්ස්පෝර්ට් මට මතක හැටියට EFA කියලා තියෙන එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ඕස්ට්‍රේලියා කියලා. ඒක රජයේ අනුබද්ධිත ආයතනයක්. මේ ආයතනයෙන් කරන්නේ දැන් අපි මේ මොකක් හරි රටක් ඕස්ට්‍රේලියාවෙන් බඩු මොන හරි ආනයනය කරන්න ගියාම ඊට අදාළ වටිනාකම ඒ රජයේ අනුබද්ධිත ආයතනය විසින් මේ අපනයනකරුවන්ට ගෙවනවා. එතකොට අපිට තියෙන්නේ මේ බඩු ටික ආවට පස්සේ එයාලා අපිට මේ ණයක් විදියට දෙන්න මේක ද්විපාර්ශ්වීය ණයක් ඇත්තටම. අපිට තියෙන්නේ මේ අදාළ වාරිකය නිසි පරිදි ගෙවලා මේ ණය ටික ඉවර කරන්නයි තියෙන්නේ. බඩු ටික අපිට එනවා. අතරමැදි කාර්යයක් සිද්ධ කරන එක. ඉතින් ඔන්න ඔය EFA කියන ආයතනයට මෙන්න මේ ණය වාරිකය ගෙවද්දි තමයි මේ ගැටලුව සිද්ධ වෙලා තියෙන්නේ. හරි? හරි. එතකොට මේ ගැටලුව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න නම් අපිට මේ විදේශ ණය සහ මේ ණය වාරික ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව ක්‍රියාවලිය process එක පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕන. නැත්තම් ඔය උඩින් පල්ලෙන් වංචාවක් වෙලා ගසා කාලා